Hi, කොහොමද ඔයාලට? ඉතින් welcome to my YouTube channel. මේක තමයි මගේ YouTube channel එක. ඉතින් මම මේ channel එක through ඔයාලට videos ඉස්සරහට ගේනවා. මට ගොඩක් යාළුවෝ request කරා TikTok එකට upload කරනවා වගේම YouTube එකෙත් upload කරන්න. යාළුවා බලන්න කැමති. ඉතින් කතන්දර ගොඩයි. මාත් ආස වැඩේ නිසා මං හිතුවා ඉතින් videos කරලා upload කරන්න. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් අද මම මේ යන්නේ ගෙදරට බඩු ගන්න. මේක සෝලෝ shopping video එකක්. මොකද අද husband වැඩ. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මේ ඉතින් අපේ ගෙවල් පැත්ත. මම සාමාන්‍යයෙන් පාරේ යනකොට බල්ලෝ පූසෝ අනිවාර්යයෙන්ම ළඟට එනවා. ඉතින් ඒකට හේතුව මන් දන්නේ බල්ලෙක් වුණත් පූසෙක් වුණත් අනිවාර්යයෙන්ම ළඟට එනවා. එයාලා ඇඟට ඇවිල්ලා එහෙම ඉතින් එයාලා හරියට හුරතල් වෙනවා. යන්න තමයි තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද ගන්නේ. ඒ විස්තර ටික. පයින් තමයි ගමන. මට බස් එකේ යන්නත් පුළුවන්. ඒනට මම පයින් යනවා. මගේ පයින් ගමනට සමුදීමට තව මට මාසයක් දෙකක් උපරිම වුණොත් 3ක් වෙයි. අපි බලමු. එතකන් පයින් ඊට පස්සේ පයින් ගමනට මම සමුදෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් නම් පේන මානේ මහන්සි ඉතින් මම තමයි විස්තරේ. මං අලව ගිහලා හම්බෙන්නම්. බයි. මේ තියෙන්නේ අපේ ගෙවල් සයිඩ් එක. ඉතින් ගෙදරින් අතුරු පාරක් තියෙනවා. ඒ පාරේ තමයි මම යන්නේ. මං කැමති ඒ පාරේ යන්න. ඉතින් මේන් රෝඩ් එකෙන් යන්නත් පුළුවන්. ඒනොට මම හැමදාම යූස් කරන්නේ මෙන්න මේ පාර. ඉතින් මෙතනින් මම වටපිටාව බල ඉතින් එහෙම තමයි යන්නේ. අපිට මේ දවස්වල සමය එක ඉතින් හැමෝම ටින් යනවා. ඉතින් හැමෝම එළියේ තමයි ඉන්නේ මේ ටිකේ නම්. අපිට මේ කාඩ් එකක් ගන්න £1 දාන්න ඕනේ. හරි ගත්තා. දැන් මම මේක තියාගෙන අපි යමු. මේක ගමු. මේක නම් මම කලින් යූස් කරලා නැහැ. අපි ඒ වුණාට මේක ගමු. මෙතන තියෙනවා ඔලිව් ඔයිල්ස්. ඊට පස්සේ මෙතන සන්ෆ්ලවර් තියෙනවා. ඉතින් ඔයිල්ස් නම් ගොඩක් නේ. මම සාමාන්‍යයෙන් වෙනදට ගන්න මෙන්න මේක.
මේක වෙනවා මේ තියෙන්නේ පවුන් 4.59ක් වෙනවා. පවුන් 4යි පෙන්ස 59ක් වෙනවා ඒක. අපි බලමු මේක 4.79යි. ඊළඟට මේකත් ඔලිව් ඔයිල් එකක්. මම මේ කලින් යූස් කරලා නැහැ. අපි හැමදාම යූස් කරන එක ගමු. වෙන එකක් මට try කරන්නත් ඕන. අපි දැනට මේක ගමු. මේක high protein Greek yogurt එකක්. coffee එකක් ගන්න. අපි coffee එකක් අරගෙන යමු. non sugar ඒ වුණාට මේක තමයි මට ඕනේ. මේකට තමයි මම ආස. මේක හොඳයි කියලා හිතනවා ගන්න කලින් මම ඉතින් ඩේට්ස් බලනවා. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ ඩේට්ස් නම් එහෙම ඉෂුව එකක් නැහැ. ඊට පස්සේ මම මේ විදියට බඩු ටික ගත්තා. මොනවද මන් දොච්චර කියවන්නේ මටම මතකත් නැහැ රෙකෝඩ් කරනකොට. ඉතින් බඩු ටික අරගෙන මට මතකයි මම ඊට පස්සේ ආයේ බටර් එකක් ගන්න උවමනාවක් තිබ්බා මට. ඊට පස්සේ බටර් එකත් අරගෙන මම ඊටු බඩු ටික ගන්න තමයි ඉතින් මේ යන්නේ. බටර් එක ගත්තා මම. තෝරලා ඉතින් කොහොමත් විනාඩි 5ක් 10ක් විතර තෝරනවා. තෝරලා ඉතින් හැමදාම ගන්න එකම තමයි කොහොම හරි අරගෙන එන්නේ. ඊට පස්සේ මට හිතුණා ආයි මට ලුණු එකක් ඕනේ කියලා. ඒ නිසා මම තව බෑග් එකක් ගත්තා. ඊට පස්සේ මම කන්න කැමතිම දෙයක් තමයි මේක. ප්‍රොමගනේට් ඉතින් ගත්ත එකක්. ඕක ඉතින් දවසින් ඉවරයි. ඉවර වෙන ගාන ඉතින් ගන්න තමයි try කරන්නේ. ඊට පස්සේ මම වටපිටාවේ කට්ටියත් ඉතින් බලනවා. මං ඉතින් ඒ වුණාට මගේ පාඩේ වීඩියෝ කර යනවා. ඊට පස්සේ මම ඇවකාඩෝ ගත්තා. ඒකේ ගාන මට මතක විදියට නම් පෙන්සා 69ක්ද කොහෙදෝ. මම දෙකක් ගත්තා. මොකද මේ මම ගන්න බඩු සාමාන්‍ය වීක් එකකට වගේ. එතකොට මට ඒක ෂේප් ඊට පස්සේ මම බඩු ටික ඔක්කොම පේ කරන්න ගෙනිච්චා. මේ
විදිහට මම බඩු ටික ඔක්කොම පේ කරලා යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එකේ මම ඊට පස්සේ ඔයාලට ඊළඟ වීඩියෝ එකේ UK driving license එක apply කරන විදිහ කොහොමද විස්තර ටික මම අප්ඩේට් එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු. ඉතින් thank you so much මගේ වීඩියෝ එක බලුවට. done. බඩු ටික ගත්තා. දැන් අතින් කරින් එල්ලන් ගෙදර යන්න තමයි තියෙන්නේ. මොකද මේ බඩු ගොඩක් තියෙනවා. බයි බස් තමයි ඉතින්. ඕකේ අපි යමු. දැන් නම් හවස් වෙලා තියෙන්නේ අවුව නැහැ. තමයි මගේ shopping date එක. Okay, එහෙනම් that's it. Bye. මම කාඩ් එක අන්ලොක් කරගන්න දාපු ෆෝම ආයේ ඒක අපි මෙතෙන්ට දාලා ලොක් කරනකොට අපිට ඒ ෆෝම ගන්න පුළුවන්. මෙන්න තමයි ඒක. ආයෙත් ලොක් දානවා නම් මෙහෙම දාලා ගන්න පුළුවන්. ඉතින් okay. ස්ටාර්බක් එක තියෙනවා. මෙහෙම තමයි ඉතින්. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. අපි ගිහලා හම්බෙමු.